කියලා හිතනවා. හැබැයි මායාවක් වී එහි තනි වුණා අම්මා විතරයි. ඒකට මම කියනවා මහින්ද ප්‍රසාද් මස්සුඹලගේ කවියක් තියෙනවා සමනල තටු ගැලවුණු පසු කියලා. මම යෝජනාවක් කරනවා ගෑල් ළමයිට. මෙන්න මේක හොඳට මතක තියාගන්න තරුණ මේ විවාහ වෙන්න ඉන්න ළමයි. දැන් විවාහ වෙලා ඉන්න අය. පිරිමින්ද ගෑනුන්ට වරදින්නේ ඇයි කියලා මම කියන්නම් මට. ඒ කියන්නේ ගෑනුන්ට වරදින්නේ හැටි කියන එක මම කියලා දෙනවා. ඒක මනෝවිද්‍යාත්මකයි. ඕනම පිරිමියෙක් ආදරය කරන්නේ දන්නවා කෙලවර ලිංගිකත්වයේ බලාපොරොත්තු වෙනවා. හැබැයි ඕනම ගෑනු කෙනෙක් ඒ ලිංගිකත්වයේ දෙන්නේ මොකක් බලාපොරොත්තු වෙන්නේ? ආදරේ බලාපොරොත්තු. ඒකයි ඔය අසම්මත සම්බන්ධතාවවලදී දැන් මම නිකමට ගන්නම්කෝ මෙයත් එක්ක මට දැන් වුණ අසම්මත සම්බන්ධතාවයක් හිතන්නේ. නැත්තම් අයිදින් මට පදයක් තියෙනවා කියන එක. දැන් මම නෝනා ගෙදර ඉන්නවනේ. මම මෙයත් එක්ක බැඳීම පටන් ගන්නේ මේ යකින් කෙලවර මොනවා බලාපොරොත්තු වෙන්නේ? ලිංගිකත්වයේ බලාපොරොත්තු. මාස ගානක් හරි මෙයා බෑ මම බොහොම හරි අල්ලගෙන දැන් ඔන්න මාස ගානක් හරි උත්තරයක් දුන්නා කියන්නේ. කෙලවර මම බලාපොරොත්තු වෙනවා. ඔය හරි තැනකට ගිහිල්ලා මෙයා ඒ දේ මට දුන්නාට පස්සේ පහස. මෙයා මගෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා. මම දෙන්නේව නැත්තේ හොඳට මතක තියාගන්න. හරි මනෝවිද්‍යාත්මකයි මේගොල්ලෝ ඒක දන්නවා අපි මිස්ලා බලන්නේ කවිය. දුක රත් කරගෙන කාපු බෝඩිමේම තේරුණා බලන්න. දුක රත් කරගෙන කාපු බෝඩිමේම ටකරම් වහලේ යට ගෑණියක් වෙනකොට නොතිබුණා නොවේ මහ මෙරක් පිටරේ නූඩ කෙල්ලට මුදේ කියන්නේ. තිබුණු කලබලයට ඔයාති අලුත්ම යට ඇඳුම් ඉරෙනකොට තරහක් ආවෙ නෑ හිතට. තරම් විශ්වාසය. ඔයා එක්කාසු කරයි කියන විශ්වාසෙටමයි ජීවිතේම ලියා දැම්මේ නෑ ලියන උඩට. ඔයා එක්කාසු කරයි කියන විශ්වාසෙටමයි ඇත්තටම මම ලියා දැම්මේ මගේ ජීවිතේ නෑ ලියන උඩට. මොන ගැලෙමින් කියන්නේ මේ කියන්නේ? ඉස්සරහට ජීවිතේ සීරුවට ගොතාපු ඉදිකටු තුඩම නපුරු වුණා මට ලේ පැල්ලම් මිස රස්සාවට. ගෙදර ගිහින් අන්තිමට බලාගත්තද බලාගෙන ඉන්නකොට අම්මා කරබගෙන හිටියා. රෑ හූල්ලන හඬක් ඇහුණා මට. ගහ බැන්නේ නෑ මට. මගිනුත් වේලක් හරි කාපු ගුණේට. මං හම්බ කළා මට දුන්නේ නෑ වේලක් හරි කාපු ගුණේට මට බැන්නේ නෑ. මේකේ ලස්සනම පදේ තියෙන්නේ මෙතන. මෙතන පිරිමි ඉන්නව නේද? කෙනෙක් ඉන්නවා. පිරිමි හිටියනම් මං කියනවා මෙන්න ලස්සනම පදේ. ඒ කාන්තාව කියනවා පුදුමයි තාමත් හිතට මං ගෑණියෙක් වුණාට ඔබ පිරිමියෙක් නොවුනේ කියන්නේ. පුදුමයි තාමත් හිතට මම ගැහණියෙක් වුණාට ඔබ මාව ගෑණියෙක් කරා. මට පුදුමයි තාමත් ඔබ පිරිමියෙක් නුනේ කියන්නේ. ඒක හරි මාර ගණියක් නේද අපි අවසාන. පතා සිටි දොරවල් වල අගුළු එක දෙක වැහිනකොට කැඩුණු දුප්පත්ම දොර ඇරියට පින්ගම්මෙකට. වචනේ අවසානය. ඇඳුම් ඉරන්න අය කොයිතරම්නම් හිටියට ඉරුණු ඇඳුම හරි ගස්සලා දෙන්න හිටියේ මට උඹ විතරයි යාමේ අන්තිමට. ගීතේදී සෙනෙහස වැඩිදා සිතද ගොළද වී ලෝම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වුණා අම්මා පමණයි නැති. ඒ නිසා යුවතියන්ට මම කියන්නේ